සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. ගුරු විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ වැදගත් තොරතුරු කිහිපයක් අරගෙන මම අදත් ඔයගොල්ලන්ගේ නිවහනට ආවා. ඉතින් අද දවසේ මේ මුල් ළමාවිය ඒ වගේම පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධ විශේෂ තොරතුරු කිහිපයක් අරගෙන තමයි මම ආවේ. පෙර පාසල් අධ්‍යාපනය දරුවන්ට ජීවිත කාලය පුරාම ඉතාමත් හොඳ පදනමක් නිර්මාණය කරනවා. ඒ අනුව ළමයෙක් කියලා කියන්නේ ළමයින් හා තරුණ පුද්ගලයන් පිළිබඳ අධ්‍යාපනයට අනුව ශ්‍රී ලංකාවේ වයස 18ට අඩු පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගොඩනැගෙන්නේ 2019 දී ජාතික අධ්‍යාපන කමිෂන් සභාව මගින්. ඒ වගේම පෙර පාසල් අධීක්ෂණය හා කළමනාකරණයේ වගකීම පැවරෙන්නේ 13 වන සංව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා වෙතට. ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරිලා තියෙන්නේ ළමා කටයුතු භාර අමාත්‍යාංශය වෙතට. පෙර පාසල් පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමේ වගකීම තියෙන්නේ මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව වෙත. මුල් ළමාවිය ලෙස සැලකෙන වයස් සීමාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මව්කුස පිළිසිඳ ගැනීමේ ඉඳලා වයස අවුරුදු 5 දක්වා කාලය. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ වන විට පෙර පාසල් වයස් සීමාව කියලා හඳුන්වන්නේ වයස අවුරුදු 3-5 අතර කාල සීමාව. පෙර පාසල් අධ්‍යාපනයේදී අපි ශ්‍රම බලකාය විදිහට හඳුන්වනවා මේ පෙර පාසල් මෙහෙයවන ගුරුවර ගුරුවරියන්. ළමා සංවර්ධනය පිළිබඳ ගෝලීය වශයෙන් වන මූලධර්ම විදිහට සෑම ළමයෙකුටම අපි සමාන විදිහට සලකන්න ඕනේ. ජීවිතයේ පැවැත්ම සංවර්ධනය ළමයින්ට ඒ පිළිබඳව තියෙන අයිතිය අපි දැනගන්න ඕනේ. ළමයි තමන්ගේ දැනුම තමා විසින්ම ගොඩනගා ගන්න ඕනේ කියන එක විශේෂ කරුණු කීපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ පෙර පාසල් අධ්‍යාපනය තුළ විශේෂ ගැටලු කීපයක් තියෙනවා. මේ පෙර පාසල් අධ්‍යාපනයේදී අර පාසල් වල වගේ ජාතික වශයෙන් වෙච්ච විෂය මාලාවක් අපිට හඳුනා ගන්න නැහැ. ඒ වගේම ගුරුවරුන්ගේ වෘත්තීය ඒ වගේම අධ්‍යාපනයේ සුදුසුකම් වල ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා දරුවන් මුහුණ දෙන ගැටලු කීපයක් තියෙනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඉඩකඩක් පෙර පාසල් අධ්‍යාපනය තුළ දැක ගන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත් අවමයි. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු රාශියක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. පොදු ගැටලු විදියට ගත්තොත් ලාභ අපේක්ෂාවෙන් තමයි අද බොහෝ දුරට පෙර පාසල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම දෙමාපියන්ට මේ පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. භාෂා භාවිතයේදී ගැටලු රැසක් අපිට හඳුනා ගන්න පුළුවන්. පෙර පාසල් ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අපි මුලින් කතා කරන්නේ ඒකේ ප්‍රධාන අරමුණු 6ක් තියෙනවා. ඒ අරමුණු 6 ඔබට මම පාතින් දක්වලා තියෙනවා. ඒ අරමුණු 6ට අනුව ශ්‍රේෂ්ඨ 6ක් ගොඩ නැගිලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ 6ට අනුව උපාය මාර්ග ගැනීමෙන් අර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම මගින් ගුණාත්මක පෙර පාසල් අධ්‍යාපනයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව දරුවා ප්‍රාථමික අධ්‍යාපනය කෙරෙහි නිවැරදිව ගොඩනැගීම, අපේක්ෂා මට්ටම ගුණාත්මක පූර්ව සංවර්ධනයක් ලබා දීම, සියලුම දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනයට යොමු කිරීම තමයි මෙහිදී මූලික අරමුණු විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ වැදගත් තොරතුරු අරගෙන මම ඔයත් එක්ක තව ඉස්සරහට එකතු වෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න